නෙමේ ප්‍රශ්නයක්. හරි හොඳයි මට තියෙන ප්‍රශ්නේ මට විතරක් දන්නේ නැහැ. මේ මාත් එක්ක හොඳට තදින් අර මාර තග් වොයිස් එකෙන් කතා කරන දන්නවදනේ මොකක්ද උනේ කියලා දන්නවද මේ ඔෆිස් එකේ මෙහෙමයි ආරයා මෙහෙමයි ආරයාගේ ගොසි මේ නෝමල් වොයිස් එක කතා කරන්නේ හොඳයි. ඔන්න කොල්ලෙක් ආවා කියමුකෝ ළඟට. ඔව් අය කියන්න. අර බේබි වොයිස් එකක්. හරිද? අනේ මන් දන්නේ කොහොමද බේබි වොයිස් එක ගන්නේ නැත්නම් ඇයි ඔහම කැටයන් දාන්නේ මට තේරෙන්නේ නැහැ. කම්ප්ලීට්ලි වොයිස් එක චේන්ජ් වෙනවා. ඔව් අය කියන්න. ඔව් මට ඒක කරන්න පුළුවන්. මට චුට්ටි ටයිම් එකක් දෙනවද? පොඩි ටයිම් එකක් දෙන්න. එහෙම කියලා කියන්නේ. හරිද? දැන් අපි මොකක් කරේ කිව්වොත් මේ මට බෑ හොඳේ. මට ඕවා කරන්න බෑ. ඔයාම කරගන්න. එහෙම කියන්නේ. කොල්ලෙක් ආව ගමන් හරියටම පොඩි ටයිම් එකක් දෙන්න. පුංචි බලාවක් දෙන්න මම කරලා දෙන්න අයියා මට මේක දන්නේ අයියා පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්ද ඔයාට මට මෙතන ඉඳගෙන මට පොඩ්ඩක් කියන්න ඕක මට මෙහෙම ළඟ ඉඳන් කියලා දුන්නත් කමන්නේ අනේ මන් දන්නේ ඔහොම කරන්න එපා ඔහොම වොයිස් චේන්ජ් කරලා කතා කරන්න එපා නෝමල් විදිහට කතා කරන්න එක අහන් ඉන්න මට හරි අමාරුයි මට ඇත්තටම අමාරුයි එපා ඊයා ඊයු අයියා විකාර